විශ්‍රාම ගැනීමේ පදනම මත රැකියාවෙන් ඉවත් වෙලා EPF ක්ලේම් කරලා ඊට පස්සේ නැවත අලුත් රැකියාවකට සම්බන්ධ වුණොත් ඒ රැකියාවේදී ඒ අදාළ එම්ප්ලොයිට EPF ගෙවන්න ඕනේ නැද්ද? මේ කීප දෙනෙක්ම අහලා තිබ්බ ප්‍රශ්නයක්. කාන්තාවක් නම් වයස අවුරුදු 50 සම්පූර්ණ වුණාම සහ පිරිමි පුද්ගලයෙක් නම් වයස අවුරුදු 55 සම්පූර්ණ වුණාම ඉන්න රැකියාවෙන් ඉවත් වෙනවා නම් විශ්‍රාම ගැනීමේ පදනම මත EPF ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ ලබා ගත්තට පස්සේ නැවත තීරණය කරනවා නම් අලුත් රැකියාවකට යන්න ඒ ගියාට පස්සේ අලුත් EPF නම්බර් එකක් යටතේ ඒ එම්ප්ලොයිට EPF දායක මුදල් යවන්න ඕනේ වැටුපට අදාළව 12ක් කම්පැනි එකෙන් කන්ට්‍රිබියුට් කරන්න ඕනේ 8ක් සේවකයාගේ වැටුපෙන් කපලා EPF එකට යවන්න ඕනේ. සමහර හිතාගෙන ඉන්න වැරදි මතයක් තමයි එකපාරක් EPF ක්ලේම් කරාට පස්සේ විශ්‍රාම ගැනීමේ පදනම මත ඒ පුද්ගලයා නැවත රැකියාවකට යනවා නම් ඒ අවස්ථාවේදී එයාට EPF ගෙවන්න ඕනේ නැහැ කියන එක.